ඒවත් දෙනවා මියුසික් එකත් එක්ක ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒ ඇඬෙනවා. ඇඬුවා මම. තනියෙන් ඇඬුවා. ඒ මිෂන් ඉම්පොසිබල් ෆිල්ම් එක සමහර ඇඬෙන්නේ නැහනේ බං. ඇඬුණා කියහන්කො අවසානට. ඒ දැන් ළමයිට ඉංග්‍රීසි පුළුවන්ද? උඹලට ඇත්තට දැන් ඉංග්‍රීසි පුළුවන්ද? පුළුවන් වෙන්න ඕනේ දැන් සාමාන්‍ය සෝෂල් මීඩියා පාවිච්චි කරන නිසා පුළුවන් වෙන්න ඕන. ඉස්සර නම් ඇත්තටම අපේ පන්ති වල සාමාන්‍ය ළමයිට බැරිම විෂය ගණන් ඉංග්‍රීසි විද්‍යාව. ගණන් ඉංග්‍රීසි විද්‍යාව ඉංග්‍රීසි කියන එක ළමයිට බෑම තමයි. ඒක කොච්චරවත් බෑ. නම විතරයි ලියා ගන්න පුළුවන්. වෙලාවට ෆෝන් වලට මැසේජ් වලට පිටිට එන සමහරු රචනා ලියනවා සිංග්ලිෂ් වලින්. නෑනේ සිංග්ලිෂ්. ඒක දැන් වෙනස් වෙලා තියෙන ෆිල්ම් නිසා. ඔය ෆිල්ම් බලනව නම් සබ්ටයිටල් දාලා බලන්නකෝ මරු. ටික දවසක් සබ්ටයිටල් දාලා සබ් නැතුව බලන්න. හරිද? මේ ආයෙ මොකක්ද දන්න මං කියන්න හිටියා. මට මේක කියන්න හිටියා. දැන් ඔයාලට ඔය මං කියනවනේ දෙතුන් පාරක් මේක රවුම් කරගන්න කියලා. ඒ කියන්නේ දැන් අහන්නකෝ. ඔය සිලබස් එක ළමයි දැන් අපි ඔයාලා දැන් මන් දන්නේ කලින් මොනවද ඉගෙනගෙන තියෙනවද කොහොමද ඉගෙනගෙනද කියලා මන් දන්නේ නැහැ. ඔයාලට මාස 10ක් ඇතුළත මේ වැඩ ටික ඔක්කොම කරන්න ඕන කියන එක විතරයි මගේ ඔළුවේ තියෙන්නේ. එතකොට මං කියන්නේ එකපාරක් ඇහුව පළියට ඔයා කොච්චර මීටරයක් වුණත් මේක පුළුවන් වෙන්නේ නැහැ. තේරෙනවද? පුළුවන් වුණත් දෙවෙනි පාර ඊට වඩා තේරෙනවා. නේද? මොකද්ද මං ඔය කරන්නේ? හරිද දෙවෙනි පාර බලද්දි ඊට වඩා තේරෙනවා. මට ඕක තේරුනේ හොඳටම තේරුනේ මේ මම ෆිල්ම් එක බලන්න ගියා. හරිද? අර How to Train Your Dragon එක අලුත් එක ඇවිල්ලා තියෙනවනේ. හරි ලස්සන ෆිල්ම් එක. ඒක මාරෝ. ඒකේ අර කාටුන් එක දැන් 3D කළා ෆිල්ම් එකක් වෙලා තියෙනවනේ. මට සාමාන්‍යයෙන් මම වෙලාවක් කොහොම හරි හදාගන්න දැන් සතියේ ෆිල්ම් එකක් බලා ගන්න එතනින් හරි පොඩ්ඩක් රිලීස් වෙන. නුවර පන්ති වල අනිවාර්ය ෆිල්ම් එකක් හරි බලන්න යනවා. හරිද? ඔව්. නුවර පන්ති වුණාට පස්සේ ෆිල්ම් එකක් බලන්න කියලා තමයි මම ස්ට්‍රෙස් එක රිලීස් කරගන්නේ. හරිද? මේ පන්තියේ ඉවරලා ගියට පස්සේ ෆිල්ම් ඕනේ නැහැ. රිලැක්ස් තමයි. හරි එහෙම වයිබ් එකක් තියෙන පන්තියක නැති කරන්න එපා. හරි එතකොට මේ කොහොම හරි ක්ලාස් එක ඉවර වෙලා මම ෆිල්ම් එක බලන්න ගියා. ඊට පස්සේ මට ඒක ආයෙත් බලන්න ඕන වුණා. කියන්නේ ෆිල්ම් එක තව පාරක් බලන්න ගියා මම. ඒ වගේ දැන් එහෙම ජීවිතේ හිතෙන්නේ නැහනේ. අර මිෂන් ඉම්පොසිබල් එක එහෙම බලන්න යන්න තාම chance එකක් වෙන වෙලාවක් හම්බුනේ නැහැ. අරක දෙවෙනි පාර බලනකොට ළමයි මේ මට දැන් මුල් පාර කියනකොට දැන් අපිට ඉංග්‍රීසි අර කියන එක ඇහෙන්න තරම් ඒ ඉංග්‍රීසි කඩ පොලිෂ්නේ ෆිල්ම් දින කඩ පොලිෂ්නේ ඒව අපිට එකපාර තේරුම් ගන්න අමාරු සබ් එකක් ඕන. ඉතින් අරකේ අර මුලින් කියන එක දැන් සබ්ටයිටල් එක යනවා මං හිතන්නේ. ඔය යනවා. ගියාද නැද්ද? ෆිල්ම් වල සබ්ටයිටල් නෑ නේද? නෑ සබ්ටයිටල් නෑනේ. මට කතාව තේරුණාට වඩා මේ කියන්නේ රූපෙට තමයි මුලින්ම එහා යන්නේ. කතාවට එහා යන්නේ නෑනේ. දෙවෙනි පාර ගිහිල්ලා බලනකොට මට දැන් මම රූප ටික බලලානේ තියෙන්නේ. මට මාර විදිහට තේරෙනවා කියන්නකෝ. ඒ කියන්නේ ඒක සීරියස් ගන්න පොයින්ට් එකක්. හරිද? ඒ කියන්නේ ෆිල්ම් එක මුලින් බලද්දි ෆිල්ම් එක හොඳට වෙලෝ තේරෙනවා. එහෙම අවුලක් නැහැ ඔක්කොම හරි. හැබැයි දෙවෙනි පාර බලනකොට මට රූපෙට වඩා හෙන්න ගන්නවා. ඒ කියන ටික නියමටම තේරෙනවා. ඇයි මම පළවෙනි පාර රූප ටික බලලා තියෙන්නේ. මම දැන් උත්සාහ කරනවා කියන එක පොඩ්ඩක් තව අහන්න. එතකොට මරුවටම ෆිල්ම් එකේ අර උන් කියන අර කැත ඉංග්‍රීසිත් අපිට තේරෙනවා. ඒක නියම පොයින්ට් එක. ඒ මට තේරුනේ තුන හරිනේ බං. ඉතින් එකම දේ තව පාරක් බලනකොට අපි ඊට වඩා තේරෙනවනේ කියන එක එතනිනුත් පේනවා. මේකත් එහෙම තමයි. ඔයාලා කොච්චර පුළුවන් වුණත් දැන් ඔය මේ කාත් එක්කද යන්න කියලා. මම තනියෙන් යන්න එපා. ෆිල්ම් බලනවා නම් තනියෙන් බලන්න ඕන ආතල් එක. මරෝ. අර උඹලා ෆිල්ම් නෙමෙයිනේ බලන්නේ අනේකට වැඩේ. එහෙම බලන්න යනවනේ ඉතින් තනියෙන් යන්න එපා. නේද? ෆිල්ම් බලන්න ඵලයල්ලා තනියෙන්. ඒතර තමයි නියම. ඔය එක්සෑම් ඉරලා ෆිල්ම් එහෙම බලන්නේ. ඔය ඉතින් ලැප් එකේ බලනකොට නිින්ද යනවා. ඒක නිසා තමයි හෝල් එකට යන්නේ. ඒතර මරු. ඒකෙන් නිින්ද යනවා. මේ මිෂන් ඉම්පොසිබල් නම් බලන්නේ. දැන් බලන්න එපා. එක්සෑම් ඉවරලා බලන්න බලලා ඇති මෙලහකට උඹලා. ඒක මරු. මම හිතුවා අපි හිටියේ කොහෙද? මේකනේ. ඔය මේ ඉංග්‍රීසි ෆිල්ම් වලයි ඔය හින්දි ඉංග්‍රීසි ඔක්කොම ෆිල්ම් වල එන්ඩ් එක බලන්නකො පොඩ්ඩක්. සිංහල ෆිල්ම් වල එන්ඩ් එක හරි. එයා අවමාත්තව සතුටුනා ගියානේ මල්මල්නේ. හැබැයි මේ අර ෆිල්ම් වල එන්ඩ් එක ඒක ඇත්තටම නියමයි. ඒ ඇත්තටම ඩිරෙක්ටර්ස්ලා නම් නියමයි ඈ. මියුසිෂියන්ලා අර හාන්ස් එහෙම දන්නව නේද ඔයාලා? ඒ මිනිස්සු වටිනව ඈ අම්බෝ.
අම්බෝ. මොකද මුණ මතක් වුණේ ටික්ටොක් එක මතක් වුණා නේ. හරි හරි. ඒ ඇත්තටම ෆිල්ම් වල එන්ඩ් එක බලන්න. එන්ඩ් එක මාර නියමයි ඈ. නීට් ළමයි. ඒ කියන්නේ මිනිස්සෙක් අඬවන්න පුළුවන් පොයින්ට් එක තියෙන එන්ඩ් එක. ඒ කියන්නේ කතාව මොන ආතල් කියන්නකෝ. එන්ඩ් එකේදී දෙනවා පොයින්ට් එකක් ටක්කෙටම ආය පර්ෆෙක්ට් ඈ. මිෂන් ඉම්පොසිබල් එක නිකන් ඇක්ෂන් ෆිල්ම් එකක් නේ. ඒකේ අවසානට දෙන පණිවිඩය සුපිරි. ඒක අවසානට කියන්නේ විශ්වාසය කියන එක තියෙනවා නම් මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ කියලා. ඒක තමයි අවසාන කන්ක්ලූෂන් එක. ඒක නියමයි. ඒවත් දෙනවා මියුසික් එකත් එක්ක ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකත් එක්ක ඒ ඇඬෙනවා. ඇඬුවා මම. තනියෙන් ඇඬුවා. ඒ කියන්නේ මිෂන් ඉම්පොසිබල් ෆිල්ම් එක සාමාන්‍ය ඇඬෙන්නේ නැහනේ බං. ඇඬුණා කියහන්කෝ අවසානට. සාමාන්‍ය මං එච්චර සංවේදී නෑ. ඒ කියන්නේ එහෙම නිකන් ෆිල්ම් එක බලන අඬ අඬ ගොම් පාට නෑ. අරකෙදි අවසාන පොයින්ට් කොල්ලෝ අඬනවා. ඒක මාර පොයින්ට්. ඔගේ යාළුවා මැරෙනවා. ඒ යාළුවාගේ වොයිස් එක ප්ලේ වෙන අවසානට ඒක වදිනවා. නියමට. කෙල්ලන්ට වදිනවද දන්නේ මං කොල්ලොන්ට නම් වදිනවා කියලා ෂුවර්. උගේ යාළුවා තමයි ඒ අවසාන මිෂන් එක සාර්ථක කරන්න වැඩේ කරන්නේ. යාළුවා අන්තිමේදී මැරලා. ඊට පස්සේ යාළුවා වොයිස් එකක් තියෙන එකපාරක් රීඩ් කරන්න පුළුවන් විදිහට ඒ වොයිස් එක තමයි ප්ලේ වෙන්නේ අවසාන ෆිල්ම් එකේදී. එතකොට ටොම් ක්‍රූස් ඉන්නේ කන්දක් උඩ බෑග්ග්‍රවුන්ඩ් එකේ කඳු ටිකත් එක්ක මියුසික් එකක් ලස්සනට යනවා. අර ස්ටෝරි අරයා කියනවා. අර ඌට ඇහෙනවා ඒක අම්මෝ. ඒකෙදි මරු. අයත් යන්න නේ බලන්න. රයිට්.